අද මං ඔයාලට අරගෙන ආවේ මම ලංකාවේ ගත කරපු අන්තිම සතියේ වීඩියෝ එක. මේ තියෙන්නේ අපි එදා ගියපු ට්‍රිප් එකට පස්සේ දවසේ. ඉතින් ට්‍රිප් එක ගිය දවසේ රෑ විශ්වයි මමයි අපේ ගෙදර තමයි නැවතුනේ. එදා උදේට අපේ අම්මි අපිට ආප්ප හදලා දුන්නා. ඉතින් ඒවත් කාලා විශ්වලා ගෙදරට අපි ආපහු ගිහිල්ලා කොළඹ යන්න පිටත් වුණා. දැන් නම් ඔන්න අපි කොළඹට ඇවිල්ලා තමයි ඉන්නේ. අපි මුලින්ම ආවේ විශ්වගේ යාළුවෙක්ගේ ගෙදරට. ඊට පස්සේ අපි එයාලත් එක්කම වන් ගෝල් ෆේස් shopping mall එකට ආවා. යාළුවාගේ බබයි අපේ එනා බබයි දෙන්නම එකතු වෙලා මේක ඇතුලේ ගොඩක් සෙල්ලම් කරා. ඉතින් අපිත් කෝච්චියේ නැගලා ගියා. බබාලට නම් ගොඩක් සතුටුයි ඉතින් මෙහෙම සෙල්ලම් කරනකොට. චූටි බබාලා සෙල්ලම් කරා අපිත් ඒ අතරෙම shopping කරා. යාළුවාගේ වයිෆ් එක්ක මම ඇඳුම් කඩ කීපයකටම ගියා. ඒ අතරම විශ්ව try කරා මේ විදිහට toy එකක් ගන්න කොහොම හරි එයාට හම්බුණා. ඉතින් යනා බබත් නම් හරිම හැපි toy එකක් හම්බුණාට පස්සේ. අපි කාපු ගමන්ම වගේ තමයි මෙහෙට එන්න පිටත් උනේ. ඒ නිසා බඩගින්නක් තිබ්බේ නැහැ. හැබැයි පොඩි තිබහක් තිබ්බ නිසා අපි මේ විදිහට බීම බිව්වා. ඊට පස්සේ ආයෙම වතාවක් යාළුවාගේ ගෙදර ආවා. චූටි පැටව දෙන්න නම් හොඳටම සෙල්ලම් කරනවා. මේ විදිහට තමයි යාළුවාගේ වයිෆ් අපිට ඩිනර් එක හදුවේ. විශ්වටයි මටයි රෑ නවතින්න වෙනම රූම් එකක් යාළුවා බුක් කරලා තිබ්බා. ඉතින් මේ තියෙන්නේ එතන. අපි එදා රෑ එතන ගත කරලා පහුවදා උදේ ආපහු යාළුවාගේ ගෙදර ගියා. ඉතින් මේ තියෙන්නේ එයාලගේ රූෆ් টොප් එකට පේන view එක. මේ වෙලාවේ මෙතෙන් අවුව ටිකක් සැර වැඩි. හැබැයි ඉතින් හරිම ලස්සනයි view එක. එතන අපි ටික වෙලාවක් ඉඳලා ගෙදර එන්න පිටත් වුණා. අපි මේ දවසේ ඇඳුම් කඩ කීපයකටම ගිහින් ඇඳුම් ගත්තා. ඉතින් හැම දෙයක්ම වීඩියෝ කරන්න නම් ඔන්න අමතක වෙලා. එදා හැමම විශ්වලාගේ ගෙදර ඇවිල්ලා අපි ආපහු පාරක් පාටි එකකට යන්න පිටත් වුණා. මගේ ලොකු අම්මා කෙනෙක්ගේ ගෙදර තමයි පොඩි පාටි එකක් තිබ්බේ. ඉතින් මේ තමයි මගේ කසින්ස්ලා. අම්මිගේ පැත්තේ නෑදෑයෝ තමයි අද මෙතෙන් එකතු වෙලා හිටියේ. එදා දවසේ කට්ටිය හැමෝම ගොඩක් විනෝද වුණා. ඉතින් විශ්වගේ අම්මිලාටත් ඉන්වයිට් කරාට අම්මී බබයි නම් ආවේ නැහැ. විශ්වගේ තාත්ති විශ්වයි මමයි විතරයි අද ආවේ. ඉතින් මේ අපේ මල්ලි තමයි මේ සින්දුවක් කියන්නේ. මේ විදිහට හැමෝම වගේ ඉතින් සින්දු කිය ඩාන්ස් කර ගොඩාක් විනෝද කාලයක් මෙතන ගත කරා. ඉතින් ඒ නර්තනය ඉදිරිපත් කරේ මගේ මල්ලි විශ්වයි. අපේ නෑදෑයෝ කට්ටිය මේ ටිකේම එක එක වෙලාවල් වලදී හම්බුණා. ඉතින් පාටිස් ගොඩක් තිබ්බ පහුගිය ටිකේ. අපේ ගෙදරත් වෙඩින් එකට කලින් ක්‍රිස්මස් පාටි එකක් තිබ්බා. මට ඇත්තට මේකේ වීඩියෝස් මොනවත්ම කරගන්න බැරි වුණා. කොහොම හරි ඒකට පස්සේ වෙඩින් එක තිබිලා වෙඩින් එකට පස්සේ අද තමයි මේ කට්ටිය හම්බුනේ. ඉතින් හැමෝම සින්දු කිය නට කතා කර ගොඩක් සතුටින් කාලය ගත කරා. පාටි එක ඉවර වෙලා මම විශ්වලා ගෙදර තමයි ආවේ. ඉතින් එදා උදේ ඉඳන්ම යනා බබා මගෙන් අහනවා මගේ නේල් පොලිෂ් ගන්නද කියලා. So nice.
මගේ නේල්ස් වල ගාලා ඉවරුනාට පස්සේ මමත් එයාගේ නේල්ස් වල ගෑවා. මම මුලින්ම එයාට මගේ නේල් පොලිෂ් ගන්න දුන්නේ නැහැ. මං හිතුවේ එයාට ගන්න බැරි වෙයි කියලා. කොහොම හරි එයා මට කියනවා ඔයා නේල් පොලිෂ් ගෑවොත් ප්‍රින්සස් කෙනෙක් වගේ ඉඳී කියලා. ඉතින් එහෙම කියලා මාව රවට්ට ගත්තා. දැන් ඔන්න මාමිගේ හෙයාර් ස්ටයිල් එකක් දානවා. මං කිව්වා ඒක ඉවරලා මගෙත් දාන්න කියලා. ඊට පස්සේ ඉතින් එයා හා කියනවා මේ. මම එදා දවල් වරුව විශ්වලා ගෙදර ඉඳලා හවස් වෙනකොට අපේ ගෙදර ගියා. අපි දෙන්නම යන දවස් ලං වෙන නිසා අපිට වැඩ ගොඩක් තියෙනවා කරගන්න. ඉතින් මේ තියෙන්නේ පහවදා උදේ. මේ ඉන්නේ අපේ පූස් පැටියා. එයා නම් හොඳ සැපේ ඉන්නවා ඉතින් අවුවට වෙලා. විශ්ව යන දවස හෙට නිසා මං ඔන්න විශ්වලා ගෙදර අද ආවා නෙවෙයි එයා මාව ගෙන්න ගත්තා. ඉතින් ඒකයි මේ හැංගෙන්නේ. එයා ටිකක් දුකින් ඉන්නේ හෙට ආපහු ජපානයට යන නිසා. අපි එදා මුළු හවස් වරුවම බෑග් පැක් කරන වැඩ වගේ දේවල් කරා. ඉතින් මේ තියෙන්නේ පහවදා උදේ. මේ තමයි විශ්ව රට යන දවස. ඉතින් ගොඩක්ම දුකයි මටත් දුකයි. ඉතින් එයා මට වඩා දවස් 4ක් කලින් යන නිසා අම්මලාටත් ගොඩක් දුකයි ඉතින්. අපි ලංකාවට එන දවසේ අපි ගොඩාක් සතුටින් ආවට යන දවස නම් හරිම දුක දවසක්. පිටරට ඉඳන් ලංකාවට එන දවස ගොඩාක් සතුටු දවසක් වුණාට ආපහු යන දවස නම් ගොඩක් දුක දවසක්. විශ්ව එයාපෝට් එකට දාලා එන ගමන් එයාලා ගෙදරත් ගිහින් මගේ බඩු ටික අරගෙන අපි ආපහු අපේ ගෙදර එන්න පිටත් වුණා. අද දවසේ මට ගොඩාක් වැඩ කරගන්න තියෙනවා. දැන් මම මේ ඇවිල්ලා ඉන්නේ අපේ අත්තම්මා බලන්න. මම කලින් දවසක නැන්දලා ගෙදර පාටි එක්කට ආපු වෙලාවේ මට අත්තම්මව හම් වුණා. ඉතින් අද තමයි මම අත්තම්මව බලන්නම කියලා ආවේ. ඉතින් පුංචි අම්මී එකතු වෙලා අත්තම්මගේ වැඩ ටිකක් මේ විදිහට කරා. එයාට මං අද තමයි තෑග්ගක් ගෙනත් දුන්නේ. ඉතින් ඒකට මට ගොඩාක් පින් දෙනවා එයා. අපේ අත්තම්ම නම් හරිම හොඳ පින්වන්ත අත්තම්ම කෙනෙක්. මම ගියපු වෙලාවෙ ඉඳන් එයා ගාව තියෙන එක එක දේවල් මට දෙනවා. හැම කෑම බීමක්ම අපිට දෙන්න තමයි එයා බලන්නේ. ඉතින් අත්තම්මව බලලා ඇවිල්ලා මේ තමයි පහුවෙනි දවස. මේ ඉන්නේ අපේ මල්ලිගේ වයිෆ්. එයා ඉතින් උඩ වත්තට ගියා මට කෙහෙල් මුවයක් කඩාගෙන එන්න. අද මේ කෙහෙල් මුවෙන් මට ගෙනියන්න බැදුමක් හදන්න තමයි කට්ටිය ලෑස්ති වෙන්නේ. අද මම මල්ලිගේ නංගිත් එක්ක ටවුන් එකට යනවා මගේ බඩු වගයක් ගන්න. ඉතින් හොඳ වෙලාවට වෙඩින් එක්ක ප්ලේ කරන ගමන් ඉඳලා මල්ලිත් ආව මොනවා හරි ආපහු අරගෙන යන්න ඕනේ වෙලා. ඉතින් එයාලත් එක්කම එකතු වෙලා ටවුන් එකට යන්න තමයි අපි මේ ලෑස්ති වෙන්නේ. අද අපේ තාත්තිගේ බර්ත්ඩේ එක අම්මිගේ බර්ත්ඩේ එකක් තිබ්බා මීට දවස් 3කට කලින්. අද ඒකත් සෙලිබ්‍රේට් කරන්න ඕනි. මල්ලි ගෙදර ආවේ ඒකට කේක් එකකුත් අරගෙනමයි. අද හවසට තමයි අපි ඒක සෙලිබ්‍රේට් කරන්න ඉන්නේ. අපි මුලින්ම ආවේ KCC එකට. KCC එක නම් කොච්චර ආවත් එපා වෙන්නේ නැති තැනක්. මේ ඉන්නේ ඉතින් මගේ නෑන පොඩ්ඩ තමයි. අපි KCC එක ඇතුලේ ඇඳුම් කඩ කීපයකටම ගියා. ඒ වගේම පොත් කඩේටත් ආවා සරසවියකට. හැබැයි එතන නම් මම මේ පොත් දෙක විතරයි ගත්තේ. එතන පොත් හොයාගන්න ටිකක් අමාරුයි. මේ තියෙන්නේ මං ආසම මගේ ආදරණීය නුවර ටවුන් එක.
අපි ඊට පස්සේ ආව මොනවා හරි කන්න කියලා. ඇවිදපු නිසා පොඩි බඩගින්නකුත් තියෙනවා. මම හෙට තමයි ආපහු ජපානයට එන්න පිටත් වෙන්නේ. ඉතින් මේ නිවාඩුවේ නුවර ටවුන් එකේ ගත කරන අන්තිම දවස අද. ඉතින් මට ඇත්තටම ලොකු දුකක් තියෙනවා මේ වෙලාවේ. අපි කාලා බීලා ඉවර වෙලා ආපහු වතාවක් ඇවිදින්න පටන් ගත්තා. දැන් නම් අපි මේ යන්නේ විශ්වට බයිට් එකක් ගන්න. මෙන්න මේ වීදිවල තියෙනවා ලොකු කිලෝ එකේ බයිට් පැකට්ස්. අන්න ඒකක් ගන්න තමයි මේ අපි යන්නේ. ඒක අරගෙන අපි ආවා ගුණසේන බුක් ෂොප් එකට. අනේ ඒකේ නම් හරිම ලස්සනට ඕගනයිස් කරලා තියෙනවා පොත්. ඒ වගේම ස්ටාෆ් එක මේ පොත් ගැන හරිම දැනුවත්. ඒගොල්ලෝ මට ඕන කරන පොත් ටික තෝරගන්න ගොඩාක් උදව් කරා. ඇත්තටම ඒක මාරම ලොකු හෙල්ප් එකක්. ඒගොල්ලන්ට මාරම දැනුමක් තියෙන්නේ පොත් ගැන. මම ඒක අගය කරන්න ඕනේ අනිවාර්යයෙන්ම. ගොඩක් ස්තුතියි ගුණසේන ස්ටාෆ් එකට මට මේ ටික තෝරගන්න උදව් කරාට. ඊට පස්සේ අපේ තාත්තිත් මගට ඇවිල්ලා හිටියා. එයාවත් අරගෙන අපි ගෙදර ආවා. අම්මිලා කුස්සිය වෙන වෙලාවේ මල්ලි මමයි නංගි තුන්දෙනා එකතු වෙලා මේ විදිහට පොඩිවට ගෙදර සරසගත්තා. ඉතින් අද අපි යාළුව සර්ප්‍රයිස් කරන්න තමයි මේ හදන්නේ. ඉතින් අපි ලයිට් ඔෆ් කරලා මේ විදිහට ඒගොල්ලන්ව ලයිට් ගියා කියලා ගෙන්න ගත්තා. ඒගොල්ලොන් දෙන්න ගොඩක් සර්ප්‍රයිස් වුණා මේක දැකලා. අපේ තාත්තිගේ බර්ත්ඩේ එක අද අපේ අම්මිගේ බර්ත්ඩේ එක තිබුණේ මීට දවස් 3කට කලින්. ඉතින් අපි හැම වතාවකම වගේ දෙන්නගේම බර්ත්ඩේස් එකට තමයි සමරන්නේ. ඉතින් දෙන්නම අපහු ගිහිල්ලා ඇඳුමක් එහෙම දාගෙන ආවා. මමයි විශ්වයි දෙන්නම එකට තමයි ආපහු ජපානයට යන්න දාගෙන හිටියේ. හැබැයි චීනයේ ජපානයේ අතර තිබ්බ පොඩි ගැටලුවක් නිසා අපේ ෆ්ලයිට්ස් කැන්සල් වුණානේ. අන්න ඒ නිසා තමයි මගේ ෆ්ලයිට් එක තව දවස් 4ක් විතර පස්සට ගියේ. ඉතින් මට අද හිතුණා ඇත්තටම හොඳයි එහෙම වුණ එක කියලා. මොකද මට දෙන්නගේම බර්ත්ඩේස් වලට ඉන්න පුළුවන් වුණ නිසා. නැත්තම් මම අම්මිගේ බර්ත්ඩේ එක දවසේ තමයි යන්න හිටියේ විශ්වත් එක්කම. මේ තියෙන්නේ එදාට පහුවෙනි දවස. අද තමයි මම රට යන දවස. ඉතින් ටිකක් දුක දවසක් තමයි අද. මොකද අපි කවුරුත් කැමති නෑනේ අම්මලා තාත්තලා දාලා යන්න. අන්න ඒ නිසා ඉතින් ටිකක් දුකයි. මම එයාපෝට් එක ඇතුළට ගිහින් පොඩි වැඩක් කරගෙන ඊට පස්සේ අපහු මේ ඩොකියුමන්ට් එකක් බාර දෙන්න තමයි එන්නේ. ඉතින් ඒ වැඩේ කරගෙන අම්මලා තාත්තලාටත් බයි කියලා මං ඔන්න දැන් එයාපෝට් එක ඇතුළට ආවා. මම ලංකාවට එනකොට වගේම මේ පාරත් චීනේ ට්‍රාන්සිට් එකේ ඉඳලා තමයි ආපහු ජපානයට යන්නේ. හැබැයි මේ පාර නම් ට්‍රාන්සිට් එක ගොඩක් දිග එකක් නෙවෙයි. පැය 4ක් තමයි මට ඉන්න තියෙන්නේ. ඉතින් මේ විදිහට ෆ්ලයිට් එකේ ජනේලෙන් එළිය බලනකොට නම් ගොඩක් දුක හිතෙනවා. ඇත්තටම මේ වෙලාවේ තමයි ගොඩක්ම ලංකාව දාලා යන්න බෑම හිතෙන වෙලාව. මම දැන් මේ ඉන්නේ චීන එයාපෝට් එකේ. මම ෆ්ලයිට් එකේ එන ගමන් මට ලංකාවේ නංගි කෙනෙකුයි මල්ලි කෙනෙකුයි හම්බුණා. ඉතින් එයාලත් එක්ක කොෆි එකක් එහෙම බීලා මම දැන් මේ ඊළඟට ජපානයට එන ෆ්ලයිට් එකට නැග්ගා. මම හෑන්ඩ් ලගේජ් එකේ පොතක් දාගෙන ආවේ කියවන්න කියලා.
ෆ්ලයිට් එක ටේක් ඔෆ් කරන්න තව ගොඩක් වෙලා තියෙන නිසා මම පොත කියවන්න ගත්තා. දැන් නම් ෆ්ලයිට් එක ටේක් ඔෆ් කරලා ටිකක් දුර ඇවිල්ලා තියෙන්නේ. අර ඈතින් පේන්නේ මොකක් හරි ගඟක්. මේ තමයි අපිට කන්න හම්බුන දේවල්. මට පැන්ඩා පව එක හම්බුණා කන්න. දැන් නම් අපි ජපානයට ලං කරලා තියෙන්නේ. මම පොතක් කියව එනවා කිව්වට මට නිින්ද ගියා මගදී. කොහොම හරි ඇහැරලා බලනකොට තමයි ජපානට ගොඩක් ලං වෙලා තිබ්බේ. කොහොම හරි මම බහිනකොට ඉර එළිය හොඳට තිබ්බට මං ආවේ වින්ටර් එකේ නිසා ඉක්මනින්ම කරවල වුණා. මාව ගන්න අපේ යාළුවෝ දෙන්නෙක් ආවා එයාපෝට් එකට. ඉතින් මේ අපි යාළුවත් එක්ක එන ගමන් කාපු විදිහ. ගොඩ කාලෙකට පස්සේ තමයි ඉතින් රාමෙන් කන්නේ. මේ වීඩියෝ එකේ මම ඔයාලට අරගෙන එන අන්තිම දවස තමයි අද. මේ තමයි මම ලංකාවෙන් එනකොට ගෙන ආපු වළං, පොත්, ඒ වගේ දේවල්. මම මේ විදිහට ගෙන ආපු කැවිලි ඒ වගේ දේවල් යාළුවන්ට පැක් කරගත්තා. අද නම් මම මේ පෝස්ට් කරලා යවන ටික තමයි පැක් කරන්නේ. ඉතින් ඒ ටිකත් අරගෙන අපි දෙන්න එළියට ගියා. කොහොම හරි ඒ ටික පෝස්ට් කරලා අපි දෙන්න කාලා බීලා හැම අපේ දවස ඉවර කරා. ඉතින් ඊළඟ දවසෙත් ජපානයේදීන් කරපු ලස්සන වීඩියෝ එකක් අරගෙන ඔයාලව හම්බෙන්න එන්න. ඔයාලා හැමෝම එතකන් පරිස්සමෙන් ඉන්න.